මං මේ බලන් ඉන්නේ ස්කූට එකක් දිහාද නැත්නම් බයික් එකක් දිහාද සිටි රයිඩ් එකෙත් පාරම ස්මූත් ට්‍රැෆික් එකෙත් වෙල් බැලන්ස් ස්කූට එකක් ගන්න බලන් දින්නේ මේක හොතට තෙල් කරන ස්කූට එකක්. අයිබෝන් වාහනවලට කැමති ඔයාල වෙනුවෙන් බෑ අද අපි ගෙනල්ලා තියෙනවා ද ගරාජ් channel එකෙන් තවත් සුපිරි රිව් එකක්. අපි ගිහින් බලමු ඒ පැත්තට. අපි අද මොකද්ද ගෙනල්ලා තියෙන්නේ? ඒ තමයි Hero Zoom 125R FI model. ස්කූටි එක. ස්කූටර් ලවර්ස් නම් මේ බයික් එක සුපිරි මාණ්ඩයක්. ද ගරාජ් channel එක subscribe කරලා නැද්ද? වාහන ගැන මේ වගේ අලුත් රිවියුස් දැනගන්න ඔයගොල්ලෝ මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවෝ අතරක් share කරන්න අමතක කරන්න එපා. මතක ඇතුව දාන හැම අප්ඩේට් එකක්ම ඔයගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න bell button එකත් click කරන්න. අද අපි බලමු හීරෝලාගේ අලුත් ස්කූටර් එකේ රිවිව් එක. බයික් එකක් ගන්නද හිතන් ඉන්නේ. එදිනෙදා ජීවිතේ තමන්ගේ ගමන් සගය වෙන්න ඕන තමන්ට විශ්වාසවන්තම දෙයක්. හීරෝලාගේ FI මොඩල් එකේ Zoom 125R මේ බයික් එක නම් ඔයාට කියාපුම ගමන් සකයෙක්. අද රිව් එකේ අපි මුලින් යමු ඒ බයික් එකේ ෆ්‍රන්ට් ලුක් එකට. මේක අපි ෆ්‍රන්ට් වීල් එක දිහාවට ගියොත් ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් මාරම විදිහේ ෂාප් බොඩි ලයින්ස් තියෙනවා. ඒ වගේම තමයි මේකේ ලුක් එක නම් වෙනම ලුක් එකක්. ස්පෝර්ටි ලුක් එකක් තියෙන්නේ. පාරේ යන ඔයාට හැමෝගෙම ඇටෙන්ෂන් එක අනිවාර්යෙන්ම ඕන නම් මේක තමයි සුපිරිම ස්කූටර් එක. ඒවගේම තමයි දැන් අපි ගියොත් මේකේ තියෙන්නේ ඉස්සරහා හෙඩ්ලයිට් දෙක Falcon eye type එකේ LED lights දෙකක්. ඒ වගේම තමයි දැන් මෙතන බල්බ්ස් ගත්තත් ඒවත් LED type එකේ LED bulb use කරන එකේ ප්‍රධාන වාසියක් තියෙනවා. ඔයාට හොඳ efficiency එකකින් පාවිච්චි කරන්න පුළුවන්. මොකද නිතර දෙවේලේ ඔයාලට බල්බ් change කරන්න වෙන්නේ නැහැ. බැටරි එක වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය halogen bulb එකක් use කරනකොට ඒ bulb දෙක ඉක්මනට ගහලා යන්න පුළුවන්. හැබැයි LED lights වල තියෙන වාසිය තමයි දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. dry road එකක වුණත් නැත්නම් normal road එකක වුණත් ඔයාලට කැමති විදියට safety එක අතින් ඉතා ඉහළ මට්ටමින් යන්න පුළුවන් බයික් එකක් තමයි හීරෝලාගේ FI මොඩල් එකේ Zoom 125R මේ ස්කූටිය. front view එකේ හීරෝලාගේ logo එක මෙන්න මෙතන හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඔයගොල්ලෝට දැක බලා ගන්න පුළුවන්. 14x14 platform එක දිහාවට ගියොත් රයිඩගේ සේෆ්ටි එක රෙඩි විදියට එන්ෂුවර් කරන බයික් එකක් තමයි මේ හීරෝලාගේ බයික් එක. මොකද රේනි සීසන් එකක උනත් ශ්‍රී ලංකන් කන්ඩිෂන් වලට ගැලපෙන විදියට ස්ටේබල් විදියට ඔයගොල්ලන්ට බය නැතුව හොඳ සේෆ්ටි ෆීලිං එකකින් යන්න නම් මේක තමයි ඔයගොල්ලන්ට ගැලපෙන්නේ. මඩ පාරක නැත්තම් පළු පොරළු තියෙන පාරක කම්ෆර්ටබල් විදියට මේ ඕන දෙයක් පන්නලා යනවා නම් මේ සෙටප් එක මාරම එකක්. ෆ්‍රන්ට් view එකේ ටයර්ස් වල අපිට පේන තවත් ලස්සන දෙයක් තමයි මේ black color alloy wheel එක. black color alloy wheel එකෙන් පස්සේ දැන් හීරෝ ආයතනය කියලා හැමෝම දන්නේ සේෆ්ටි එක ගැන අංක 1ට හිතන ආයතනයක්. මොකද ඒකට ප්‍රධානම හේතුවක් තමයි disc brake system එකක් යොදලා තියෙනවා drum brake system එකකට වඩා. මොකද stopping power එක normal scooters වලට වඩා ගොඩක් හොඳයි disc brake system එක. මේ බයික් එකේ ඩිජිටල් මීටර් එක දිහාවට ගියොත් සම්පූර්ණ eye catchy. නැත්නම් අපිට බලපු ගමන් හොඳට ක්ලියර්ලි බලා ගන්න පුළුවන් fully digital මීටර් එකක් තියෙන්නේ. මේකේ අපිට බලා ගන්න පුළුවන් ස්පීඩ් tracker එකක් තියෙනවා. ඒ වගේම daily mileage එක check කරගන්න පුළුවන්. ඒ වගේම තමයි fuel type එක bar type තියෙන නිසා නැත්නම් fuel level එක අපිට හොඳට check කරගන්න පුළුවන්. ඒ වගේම තමයි engine එකේ මොන හරි warning එකක් තියෙනවා ඒකත් clearly අපිට බලා ගන්න පුළුවන් fully digital මීටර් එකක් තමයි තියෙන්නේ. බලන්න තියෙන view එක night time එකේ වුණත් day time එකේ වුණත් ඔයාලට clearly ඕන දෙයක් හරි ලස්සනට බලා ගන්න පුළුවන් digital මීටර් එකක් තමයි මේකේ තියෙන්නේ. buttons පැත්තට ගියොත් මේ signal indicators අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ headlights මේ බටන්ස් වල තියෙන විශේෂත්වය තමයි බටන් ස්පේසිං එක. මන් ස්පේසිං එක හොඳට තියෙනවා. ඔයා ග්ලව්ස් එකක් යූස් කරලා හිටියත් ඔයාට කැමති විදියට හොඳ ස්පහසුවක් ඇතුව
මේ ඕනම් බට්න එක හරි පහසුවේ භාවිතා කරන්න පුළුවන්. මේ බයික් එකේ පැනල් එකේ තියෙන තවත් වටිනා කියන ඔප්ෂන් එක තමයි i3s ඔප්ෂන් එක. මේ i3s බටන් එකෙන් දැන් හිතන්නකෝ ඔයා ට්‍රැෆික් ලයිට් එකක ඉන්නවා නම් බයික් එක ටික වෙලා ඕෆ් කරලා ආයෙ ස්ටාර්ට් කරගෙන මොලේ ඉඳන් බයික් එක ඇක්සල් කරලා යන්න වෙනවා. හැබැයි මේ i3s ඔප්ෂන් එකේ ඔයා බටන් එක ක්ලික් කරලා ට්‍රැෆික් එකේ ඉන්න වෙලාවට ට්‍රැෆික් එකෙන් පස්සේ i normal විදියට ඇක්සල් කරගෙන යන්න පුළුවන්. i3s ඔප්ෂන් එකේ තියෙන වටිනා කියන දේම තමයි fuel consumption එක. නැත්තම් F5 එක හොඳටම පවත්වා ගන්න ඉස්තරම විදි බයිකයක් විදිහට තමයි මේක හඳුන්වලා දෙන්නේ. රයිඩර් කෙනෙක්ට තවත් වටිනා කියන සෙටප් එකක් තමයි මේ ෆ්‍රන්ට් බෑග් හුක් එක. ෆ්‍රන්ට් බෑග් හුක් එකේ තියෙන වටිනාකම මොකක්ද කියලා කිව්වොත් දැන් සමහරක් වෙලාවට දුර ගමනක් යනකොට ඔයගොල්ලන්ට තියෙන මොකක් හරි බෑග් එකක් නැත්නම් හෙල්මට් එකක් හරි ගොඩාක් ස්කූටර්ස් වල මේ පැත්තේ තියෙන සයිඩ් හැන්ඩල් එක හරි එල්ලගෙන යන්න පුළුවන්. හැබැයි ආරක්ෂාව නැත්නම් සේෆ්ටි එක ගැන හිතන ආයතනයක් විදිහට හීරෝ එකෙන් ඕගොල්ලන්ට මේ ෆ්‍රන්ට් බෑග් හුක් එක වෙනමම ඩිසයින් කරලා දීලා තියෙනවා. රයිඩර්ගේ කම්ෆර්ටබිලිටි එක නැත්නම් පහසුව තවත් වැඩි කරන එකක් තමයි මේ ෆ්ලැට් ෆුට්බෝල් ස්පේස් එක. රේනි වෙලාවක උනත් ලිස්සන්නේ නැතුව බයක් නැතුව මේ බයික් එකේ නැගලා ඕන ගමනක් දුර ගමනක් යනවා නම් හරිම පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ බයික් එකේ තියෙන තවත් වැඩි වාසියක් තමයි දැන් සමහරක් වෙලාවට දුර ගමනක් යනකොට ෆෝන් එකේ charge නැති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කැබින් ස්පේස් එකේ තියෙන USB එක USB එකෙන් ඔයගොල්ලෝගේ ෆෝන් එක charge කරගෙන බයක් නැතුව ඔයගොල්ලෝ යන දුර ගමන් යන්න පුළුවන්. මේ බලන්න waterproof cover එකකින් තමයි මේ USB charge එක මේ USB adapter එක cover කරලා තියෙන්නේ. සහ ඒ වගේම දැන් මේ USB adapter එක තියෙන cabin space එක අපිට බලා ගන්න පුළුවන්. තමන්ට කැමති ඕනම දෙයක් ඉඩ පහසුවක් ඇතුව දාන්න පුළුවන්. හොඳ cabin space එකක් අපිට මේ බයික් එකේ හරි ලස්සනට බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ තියෙන comfortability එක තවත් වැඩි කරන දෙයක් තමයි මේ හොඳ space එකක් තියෙන sheet එක. රයිඩර්ට වගේම පැසෙන්ජර්ටත් හරිම පහසුවෙන් ඕනෑම දුර ගමනක් යන්න මේ sheet එකේ හොඳට travel කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා මේ බයික් එකේ back view එකට. back view එකේ අපිට බලා ගන්න පුළුවන් මේ tail lamps දෙක. කොහේ වැදුනත් මේක නම් brake වෙන්නේ නැහැ. සහ night ride එකට මේකේ තියෙන LED lights නිසා ඔයගලන්ට on ride එකක් පහසුවෙන්ම යන්න පුළුවන්. ඒ වගේම තමයි safety එක අතිනොත් ඉතාමත් හොඳයි. අපි යනවා මේ shock absorbers පැත්තට. මේ shock absorbers නිසා පිටිපස්සේ යන passengerට පහසුව නම් ඔහුගේ ගමන් පහසුව හරිම ලස්සනට ඕන තැනකට යන්න පුළුවන්. එන්ජින් ටයිප් එක ගැන අපි කතා කරමු. එයා කූලර් 125 එන්ජින් එකක් තමයි තියෙන්නේ. 125 හාන්ඩේ තියෙන හොඳම ස්කූටියක් විදිහට තමයි මේක ගොඩක් කෙනෙක් හඳුන්වලා දෙන්නේ. වෙන බයික් වල වගේ තෙල් ගහන්න නැගිටින්න ඕනේ නැහැ. මෙතන තියෙනවා කී ස්ලොට් එකට දැම්මා. හරි ලේසියෙන් ඕපන් කරගෙන තෙල් ගහන්න පුළුවන්. මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි fuel efficiency එක. නැත්තම් අපි කියන අර FI කාණ්ඩේ බයික් එකක් නිසා ඔයගොල්ලෝගේ වියදම අතින් හරිම පහසුවෙන් සරල විදිහට පාවිච්චි කරන්න පුළුවන් බයික් එකක් තමයි මේ Hero FI මොඩල් එකේ soon 125R ස්කූටි එක කියන්නේ. ඒ වගේම තමයි මේන්ටේන්ස් අතිනොත් ඉතා ඉහළ chance එකක් නැත්තම් හරි පහසුවෙන් මේන්ටේන්ස් කරන්න පුළුවන් Hero ලගේ සර්විස් සෙන්ටර්ස් ලංකාව පුරාම ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. වතුර පිරිච්ච පාරක යනකොට සමහරක් වෙලාවට පිටිපස්සේ යන පැසෙන්ජර්ට මඩි ගෙන්න පුළුවන්. හැබැයි මේ තියෙන මඩ්ගාඩ් එක නිසා ප්‍රශ්නයක් නැතුව පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ට තමන්ගේ ගමන යන්න පුළුවන්. බයික් එක නවත්තද්දී ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් හොඳ strong metal side stand එකක් මේ බයික් එකටම ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මේ kick start එක අවශ්‍ය වෙලාවකට auto start වෙන්නේ නැත්නම් මේ kick start එක use කරලත් ඔයගොල්ලන්ට බයික් එක start කරගන්න පුළුවන්. පැසෙන්ජර් එකේ පහසුව වැඩි කරන තවත් එකක් තමයි මේ grab rail එක. වේගෙන් යනවා නම් බයක් නැතුව මේ rail එක හොඳට grab කරගෙන ගියොත් තමන්ගේ safety එක හොඳින්ම පවත්වා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මේ back view එකේ තවත් ලස්සන වැඩි කරන එකක් තමයි මේ brake lights. back brake lights හොඳ colourful look එකකට තියෙනවා. සහ මේ back එකේ view එක අර අපි කිව්වා වගේ sharp body lines එක්ක soon logo එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ බයික් එකේ තියෙන තවත් විශේෂම ෆීචර් එකක් තමයි කැබින් ස්පේස් එක. මේ කැබින් ස්පේස් එකේ තමන්ට අවශ්‍ය කරන දෙයක්
කැමති විදියට ලේසියෙන් පාසුවෙන් අසුර ගන්න පුළුවන්. මේ ලයිට් එක ඉන්ඩිකේට් කරලා තියෙන්නේ රෑ වෙලාවක උනත් හොඳට බලලා තමන්ට අවශ්‍ය දේ මේකට දාන්න තියෙන්නේ. ස්පෝර්ටි ලුක් එකක් තියෙනවා. ස්මූත්ම බයික් එකක් තමයි Hero Zoom 125R FI model කියන්නේ. වයස් බේදයකින් තොරව ඔයාගේ නැන්නටද මාමතට බාලමහලු කොයි කාටත් විශේෂයෙන්ම ඩිකිනර්ස්ලට කම්පලෙක්සිටිය එකතෙන් ඉතාමත් අඩු පහස්සුවෙන්ම ඩ්‍රයිව් කරන්න පුළුවන් පහසුවෙන්ම රයිඩ් කරන්න පුළුවන් ස්කූටර් එකක් තවත් වැඩි කල් යන්න නැතුව ඔයත් බලබලින් නැතුව අදම ගන්න. මේ බයික් එකේ මෙච්චර ඇඩ්වාන්ස් ෆීචර්ස් තිබුණත් හීරෝ ආයතනයෙන් මේක ඔයාලට ලබා දෙන්නේ 8,29,900ක් පැණි මුදලකට. හීරෝ ප්‍රදර්ශනගාරවලින් ඔබට මේ ස්කූට එක මිලදී ගන්න පුළුවන්. ඒවගේම තමයි මේකට දෙන වොරන්ටිය ගැන කිව්වොත් පළවෙනි අවුරුදු 5ට වොරන්ටියක් වගේම පළවෙනි කිලෝමීටර් 50,000 ඇතුලේ ඔයාලට මේකේ වොරන්ටි එක ලබා ගන්න පුළුවන්. ඇයි තව වැඩි කල් ගන්නේ? මේ බයික් එක ඔයාගේම ගමන් සගය කරගන්න දැන් ඔයාලටත් හොඳ chance එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කැමති කලර් එකකින් මේ බයික් එක මේ ස්කූටර් එක මිලදී ගන්න පුළුවන්. මොනවද තියෙන කලර් ටයිප්ස්? මේ වගේ yellow කලර් එක තියෙනවා. ඒ වගේම red කලර් එක, white කලර් එක, blue එක සහ ඒ වගේම black කලර් එක. කොල්ලන්ටද කෙල්ලන්ටද තමන්ට කැමති කලර් එකකින් ඔයගොල්ලෝගේ සිහින වාහනේ නැත්තම් ස්කූටර් එක මිලදී ගන්න පුළුවන්. ඔයාගේ සුවපහසු ගමන් සගය මේ ස්කූටර් එක කරගන්න. The Garage වාහන පිළිබඳ අලුත් රිවිව්ස් අපි ඉදිරි සතිවලත් ඔයගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි The Garage වෙතින් ඔබ වෙතට ගෙනෙන අලුත් වාහන රිවිව්ස් පිළිබඳ ඔයගොල්ලෝගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. අදට අපි ගිහින් එන්න මේ රිවිව් එකෙන් තවත් ඉදිරි සතිවලත් ඔයගොල්ලෝ හම්බ වෙමි බලාපොරොත්තු වෙන. එතෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක්. ඔබ රථවාහන සම්බන්ධ මොකක් හරි ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? එහෙමනම් මේ ගජ වාසිය ඔබට. රටම බලන The Garage YouTube channel එක හරහා ඔබේ ව්‍යාපාරය ගැන රටටම කියන්න දැන් ඔබට අවස්ථාව. ඔබ මෝටර රථ ශේෂ්ත්‍රයේ කුමන මට්ටමේ ව්‍යාපාරයක් කරත් ඒ ව්‍යාපාරය ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක් කරන වගකීම අපිට බහර දෙන්න. මේ දැන්ම පහත අංකය අමතන්න. නැතිනම් WhatsApp කරන්න. The Garage YouTube channel එක subscribe කරන්න.